මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. කැම්පස් එකේදී යාළුලා හිටිය කෙනාගේ ළමයෙක්. ඉතින් ඒ රහස ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින් කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් ඉල්ලීමක් සිද්ධ කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයාට කැමැත්තක් විතරක් නෙවෙයි උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නටත් කැමති වෙන්නේ. විශේෂයෙන්ම දැන් මන්දෝදරි තමන්ගේ වයසේ හරි ඊට වඩා බාලා හරි කියලා සංකල්ප ඒ වගේ කතාවකුත් අපිට කිව්වා. ඉතින් දැන් සංකල්පගේ තාත්තගේ වැරද්දක් නැති විදියට මේක ටිකෙන් ටික කතා කරන්න පටන් අරගෙනත් තියෙනවා. ඔයා දන්නවා සංකල්පගේ තාත්තා බලා ගන්න දේපල සංකල්පගේ අම්මගේ දේපල. ඉතින් මෙතන මෙන්න මෙහෙම සාධකයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තමයි සංකල්ප වගේම අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා දන්නවනේ යෝනි මේ දවස්වල බලහත්කාරයෙන් සංකල්පව තමන්ගේ කරගන්න උත්සාහ කරන විදිය. ඉතින් කොහොම වුණත් සංකල්පගේ අම්මගේ තරුණ කාලේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංකල්පගේ තාත්තා ශිරන්ත කැමැත්තෙන් හිටිය ගෑනු ළමයා දුප්පත් ගෑනු ළමෙක් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි අරගොල්ලන්ගේ බලය පෙන්නලා ශිරන්තට මේ සංකල්පගේ අම්මව විවාහ කරලා දුන්න වෙන්න පුළුවන්. හැබැයි මේ දෙන්නගේ සම්බන්ධය කාටවත් කඩ කරන්න පුළුවන් කමක් තිබිලා නැහැ. ඉතින් ඒ හරහා හම්බ වෙච්ච දරුවෙක් තමයි මේ මන්දෝදරි කියන කතාව අපිට ඉදිරියට මතක් වෙනවා. ඉතින් ඔයා දන්නවනේ යෝනිගේ අම්මා කතා කරාට පස්සේ ලොකුම සතුටක් ඇති වෙලා තිබුණා කියලා. ඒ කියන්නේ දැන් යෝනිගේ අම්මගේ ආච්චිලා සීයලාට උමනා වෙලා තියෙන යෝනිගේ කොහොම හරි පොහොසත් අයටම බඳලා දෙන්න කියලා කියනවනේ. ඉතින් ශිරන්ත කියන්නේ පොහොසත් කෙනෙක් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මේ දෙන්නට ඔන්න විවාහ වෙන්න සිද්ධ වෙලා නැහැ. ඉතින් ඉදිරියට අනිවාර්යෙන් මේ හැමදේම එළියට එයි කියන කතාව ගැන අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් බලහත්කාරයෙන් මේ කසාද සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් කොහොමනත් අපිට තව දෙයක් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කතාව ගැන මම මේ මොහොතේදීම ඔයාට මතක් කරලා දෙන විශේෂම කතාවක් විදියට මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා. කොටින්ම කියනවා නම් දැන් ශිරන්ත ලොකු අසරණතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තරුණ කාලේ අනිවාර්යෙන්ම සංකල්පගේ අම්මට තේරිලා නැහැ. ඉතින් කොහොමනත් දැන් තේරලා තමයි මෙයා හරිම වේදනාවකින් ඉන්නේ කියන කතාව ගැන අපිට මේ මොහොතේදීම සිහිපත් කරන්නට පුළුවන් කමකුත් ලැබිලා තියෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නටත් ඉඩකඩක් හදලා තියෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි සිහිපත් කරා.